ඔයාට අලුතින් ඉදිකිරීමක් කර ගැනීමට අවශ්‍යද? ඔයාට දැනට පාවිච්චි කරන ගොඩනැගිල්ල පාරමද? ඔයාට විශ්වාසවන්ත ආයතනයකින් පහසු මිලකට ඉදිකිරීමක් කර ගැනීමට අවශ්‍යද? එහෙනම් ඔයා යන්න ඕන හොඳම තැන Top Mark Engineering and Construction Private Limited. ඉතින් මේ ගැන කතා කරන්න මාත් එක්ක ඉන්න මේකට වැදගත්ම කෙනා මිස්ටර් බුද්ධික Top Mark ආයතනයේ ඕනර්. ඉතින් ඇයි අපි ඔයාලගේ ආයතනයේ මේ වගේ දෙයකට කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධයෙන් තෝරගන්න ඕන? ඔව් සිතුමා අහපු ප්‍රශ්නෙට මෙහෙමයි. දැන් ලංකාවේ ගත්තාම කන්ස්ට්‍රක්ෂන් කරන කම්පැනිස් ගොඩක් තියෙනවා. හරි. දැන් කාට හරි කන්ස්ට්‍රක්ෂන් එකක් කරගන්න ඕනේ වුණොත් එයාලට කවුරු හරි කෙනෙක් හොයලා කන්ස්ට්‍රක්ෂන් එක කරගන්න පුළුවන්. නමුත් එතනදී වැදගත්ම දේ තමයි මම දකින්නේ විශ්වාසයයි ඒ යන කාලයයි. එතකොට ඒ දෙන ක්වොලිටි එකයි තමයි ලොකුටම මේන්ටේන් වෙන්න ඕනේ. හරි. ඒකදී ඔයාට අපිව විශ්වාස කරන්න පුළුවන්. අපි රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම අපි සිඩා රෙජිස්ට්‍රේෂන් අපි රජයේ ව්‍යාපෘති කරන්න අපි රෙජිස්ට්‍රේෂන් එක අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට ඕනේ ව්‍යාපෘතිය මොකද මිනිස්සු සිතුම් ඇත්තටම මේ සල්ලි තියෙනවටමත් නෙමෙයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මතනේ ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් කරගන්නේ. ඉතින් එහෙම කරන එකේ අපි නිරතුරුවම බැඳිලා ඉන්නවා. ඒගොල්ලොන්ට හොඳ ඒගොල්ලෝ වියදම් කරන මුදලට උසස්ම මේ ගුණාංග වලින් උසස්ම සේවාවක් ලබා දෙන්න. අපි Top Mark ආයතනය තෝරගත්තන් පස්සේ අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාද? බුද්ධික දැන් දන්නවා මේ ෆීල්ඩ් එකේ ගොඩක් කාලයක් ඉන්න කෙනෙක් විදියට මොනවද අපිට මේකේ ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් සර්විසස් මොනවද? හරි ඇත්තටම ඔයාලට ගොඩක් සේවාවන් බා ගන්න පුළුවන්. මූලිකවම ගත්තාම ඔයාලට මොකක් හරි නිවාසයක් හදා ගන්න හරි ඔයාගේ ව්‍යාපාරික ආයතනයේ ගොඩනැගිල්ලක් හදා ගන්න හරි මොකක් හරි ඔයා හොටෙල් ශේෂ්ත්‍රයේ නම් ඉන්නවාට ඒකදී මොකක් හරි ගොඩනැගිල්ලක් හදා ගන්න හරි ඒ සියලුම සේවාවන් තරියා කටයුතු ඔයාලට අපෙන් සිදු කරගන්න පුළුවන්. ඔයාලට සම්පූර්ණම ගොඩනැගිල්ල ෆවුන්ඩේෂන් එකේ ඒ කියන්නේ අත්තිවාරමේ ඉඳන් ඉවර වෙනකම්ම තියෙන සියලුම සේවාවන් ටික අප හා සම්බන්ධ වෙලා අප හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. බුද්ධික මේ දවස්වල කොහොමද ඔයාලගේ මේ විත්ති ඔන්ගෝයින් තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවද සහ මේ විත්ති වැඩ කරමින් තියෙන ප්‍රොජෙක්ට් සම්බන්ධයෙන් පොඩි අයිඩියා දෙන්නකද? ඔව් මේ දවස්වල වැඩි වශයෙන්ම අපේ සිද්ධ වෙන්නේ හෝටල් ශේෂ්ත්‍රයේ ව්‍යාපෘති තමයි යන්නේ. ඒත් එක ගත්තාම හබරන ඊට පස්සේ අපි ගත්තොත් දකුණු පළාත ආශ්‍රිතව ඊට පස්සේ බස්නාහිර පළාතේ ගොඩක්ම හෝටල් ශේෂ්ත්‍රයේ ව්‍යාපෘති තමයි මේ දවස්වල සිද්ධ කරගෙන යන්නේ. ඊළඟ වැදගත්ම දේ තමයි තරුණ තරුණියන්ගේ නිවාස සීනය. ඉතින් ඔයාලගේ ආයතනය කොහොමද මේකට සපෝට් කරන්නේ? ඇත්තටම සිතුමා මේ හොඳ කාලීන ප්‍රශ්නයක් ඇහුවේ මගෙන්. දැන් ගොඩක් තරුණ තරුණියන්ගේ මූලිකම අවශ්‍යතාවයක් තමයි නිවසක්. හැමෝටම ඕනේ ගෙදරක් නේ. ඒකදී අපිට පුළුවන් ඔයාට උදව් කරන්න ඔයාගේ ගෙදර හදාගන්න. ඒක ඩිසයින් එකේ නම් අපිට ඔයාට උදව් කරගන්න පුළුවන්. මොකද ඔයාට දැන් ඔයා දැන්ටමත් ඉඩමක් අරන් තියෙනවා නම් ඒකදී කොහොමද ඔයා ප්ලෑන් එක අඳ ගන්න ඕන? ඔයාගේ අතේ තියෙන බජට් එකට ඔයා කොහොමද හදාගන්න ඕන? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගොඩක් කට්ටිය ගෙයක් හදන්න ගත්තට ඒගොල්ලන්ට අයිඩියා එකක් නැහැ. එයාලා මොන ස්ටෙප් එක වෙනකන්ද කොහොමද හදන්නේ කියලා. කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම සමහර අය ගෙයක් හදන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ලොකු ගෙදරකට ෆවුන්ඩේෂන් එක දාගන්න. එතනින් එහාට කරන්න එයාලා ළඟ සල්ලි නැහැ. එතකොට මොකද වෙන්නේ? අර අපි දාලා තියෙන අපි කොලම්ස් වලට එහෙම දාලා තියෙන කණු වල තියෙන කම්බි අරම්මනම් ඔක්කොම ටික මලකට කනවා. එහෙම නෙමෙයි. අපි එයාලට නිසි උපදේශක් අපිට දෙන්න පුළුවන්. ඔයාලා කාගෙන් කොහොම කරගත්තත් ඔයාලා නිවාසයක් හදාගන්නම එක ස්ටෙප් එකක් ඉවර වෙන්න. ඒ කියන්නේ ඔයා තට්ටු 3ක ගේක ඩ්‍රෝවින් එකක් ඇඳගත්තා, තට්ටු 2ක් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තා, තනි තට්ටුවේ දාගත්තා. ඔයා එක ස්ටෙප් එකක් ඉවර වෙන්න එක කරගන්න බලන්න. ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය ඊටාව පහසු මිලට ඔයාගේ නිවාස සිහිනේ සම්පූර්ණ කරලා දෙන්න අපි බැඳලා ඉන්නම්. එතන ඔයාලා මේ මොන වගේ ෆීල්ඩ්ස් වලද වැඩ කරන්නේ? කියන්නේ දැන් ගොඩක් ෆීල්ඩ්ස් තියෙනවා. ඒතර මේ කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධයෙන් ඔයාලා වැඩ කරන්නේ මොන වගේ ෆීල්ඩ්ස් වලද? අපි ශේෂ්ත්‍රයන් කිහිපයක් ඔස්සේ අපේ මේ ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යනවා. ඒ ඔස්සේ ප්‍රධාන වශයෙන්ම අපි නිවාස ව්‍යාපෘති කරනවා. ඊට පස්සේ අපි සංචාරක ව්‍යාපාරයට අදාළ ඒ කියන්නේ කොටේජස් ඊට පස්සේ ෆැලේස් කබානාස් වගේ ඒවා ඊට පස්සේ සංචාරක හෝටල්ස් වල තියෙන රීෆර්බිෂ්මන්ට් ඒවා කරනවා. අපි ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. අපි එතනදී අපි ගවර්න්මන්ට් ටෙන්ඩර්ස් දාලා රජයේ තියෙන ව්‍යාපෘති වලත් සම්බන්ධ වෙලා කරනවා. ඕගොල්ලන්ට වගකීමක් ඇතුව අපෙන් ඔයාලගේ ව්‍යාපෘති කරගන්න පුළුවන්. බුද්ධිකේට කොහොමද අපි ඔයාලගේ මේ Top Mark ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔයාලගේ contact numbers හරියටම අපිට සම්බන්ධ වෙන්න මාකර් ක්‍රමයක් තියෙනවද? හරි ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම ඔයාලට ටෙලිෆෝන් නම්බර්ස් ටික කියන්න. ඔයාලට තියෙන ඉදිකිරීම් පිළිබඳව ඔයාලට මොකක් හරි ගැටලුවක් නිරාකරණය කරගන්න තියෙනවනම් ඔයාලා අලුතෙන්ම ඉඩමක් අරගෙන ඒකේ අලුත් කන්ස්ට්‍රක්ෂන් එකක් ඔයාලට නිවාසයක් හදාගන්න ඕන නම් ඔයාලගේ ඔෆිස් අවශ්‍යතාවයකට මොකක් හරි ගොඩනැගිල්ලක් හදාගන්න ඕන නම් ඔයා හොටෙල් ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ සම්බන්ධයෙන් හොටෙල් එකේදී හොටෙල් එකක් සම්බන්ධයෙන් මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් කරගන්න ඕන නම් ඔයා මට කතා කරන්න. මම මගේ ටෙලිෆෝන් නම්බර්ස් කියන්නම් 077 955 65 65 82
මේ ඔස්සේ ඔයාට මට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp නම්බර් එකට ඔයාට එක්ක මැසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාට ඩිරෙක්ට් අපිට වොයිස් රෙකෝඩ් එකක් එවන්න පුළුවන්. මම ඔයාට WhatsApp නම්බර් එක කියන්න 071 72 38 ඒ වගේම ඔයාලට මොකක් හරි රෝවින් එක ගැටලුවක් හරි ඔයාලගේ මොකක් හරි ඉදිකිරීම පිළිබඳ ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මම ඔයාලට මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න topmaeng.team@gmail.com මම හිතන්නේ පල්ලෙහා තිරේ දාලා තියෙනවා අපේ ඔක්කොම සියලු තොරතුරු ටික ඔයාලට එතනින් ගන්නත් පුළුවන්. ඔයාලට අපි කරපු වැඩ ගැනත් බලා ගන්න ඕන නම් මගේ Facebook page එකක් තියෙනවා Top Mark Engineering and Construction Private Limited කියලා. ඔයාලට ඒ ඔස්සේ බලලා ඉවරලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. දිවයින පුරා විසිරලා සිටින සියලුම සේවාලාභීන්ට අපේ සර්විස් එක ගන්න පුළුවන්. මොකද අපි කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඊට පස්සේ අපි ගම්පහ ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව ඒ පැත්තට වුණොත් එහෙම ඊට පස්සේ යාපනයේ කිලිනොච්චි ඒ පැත්ත ඒ වගේම දිවයින පුරා ඔබ කොතන හිටියත් ඔයාලට අපෙන් සේවාවක් ලබා ගන්න පුළුවන්.